Welcome to my YouTube channel. ඔයාට පාඩම් කරන දේවල් ඉක්මනින් අමතක වෙනවද? ඔයාට පාඩම් කරපු දේවල් හරියට ලියා ගන්න බැරිද? පාඩම් මතක නැති නිසා ඔයා ඉන්නේ බයෙන්ද? ඔයා මේ ගැන හිතලා බැලුවද? අපි යමු වීඩියෝ එකට. ඔයාට පාඩම් ඉක්මනින් අමතක වෙලා යාමට බලපාන හේතු ගොඩාක් තියෙනවා. එක හේතුවක් තමයි ඔයාගේ අලුත් මතකය හා සමාන පැරණි මතකයන් තිබීම. තව හේතුවක් තමයි කෙටි කාලීන මතකය වැඩි දියුණු නොකිරීම. ඔයාගේ කම්මැලිකම, හිත කලබල බව, ආතතිය පාඩම් මතක නැතිවීමට හේතුවක්. තව හේතුවක් තමයි ප්‍රයෝජනවත් කරුණු මගහැර යාම, ඒවා නැවත නැවත භාවිතයට නොගැනීම. ඔයා හිතන්නේ ඔයාට ඒවා මතකයි කියලා. හැබැයි එහෙම නැති වෙන්න පුළුවන්. ඔයා පාඩම් කරන දේවල් ක්ෂණිකව මනසේ තැම්පත් නොවේ. මනස කියන්නේ යන්ත්‍රයක් වගේ වැඩ කරන තැනක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ අලුත් මතකයන්ට මනස ප්‍රැක්ටිස් කරන එක. ඔයා කොහොමද ඔයාගේ මතකය දියුණු කරන්නේ? ගොඩාක් දිග විස්තර කෙරෙහි අවධානය යොමු කරන්න ඕනි. ඒවා මග අරින්න නැතුව බලන්න ඕනි. ඔයා පාඩම් කරන දේවල් නිතර නිතර ප්‍රැක්ටිස් කරන්න. පාඩම් වල කරුණු උදේට හරි රාත්‍රී නිින්දට යන විට හරි නැවත සිහිපත් කරන්න. ඒ වගේම එක දිගට පාඩම් කරන්න යන්න එපා. ෂෝට් බ්‍රේක් එකක් ගන්න. මනස සංසුන් කරන එක්සර්සයිස් කරන්න. භාවනා කරන්න. මියුසික් වලට සවන් දෙන්න. චෙස්, පසල්ස් වගේ ගේම්ස් කරන්න. බුද්ධිය වඩවන ආහාරත් ගන්න අමතක කරන්න එපා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.